නංගී මොකද මේ පැත්තේ? මං ආවේ අපේ දුවගේ මගුල් කියලා යන්න අක්කේ. ආනේ අර ජංගි කොටේ ගහගෙන බට්ට පැන පැන හිටපු කිල්ල දැන් බඳින්නත් යනවද? නැතුව දැන් ඉතින් අවුරුදු 25ක් නේ අක්කේ. ඔන්න ඉතින් 7 වෙනිදාට ඔයාලා 3 දිනාම මගුල් ගෙදර එන්න ඕනේ හොඳේ. 7 වෙනිදාට අනේ නංගි මේ 7 වෙනිදාට අපේ ලෝචිගේ කැම්පස් එකේ අම්මා ඒක තියෙන 8 වෙනිදානේ. උනේ මේ 7 වෙනිදා තියෙනවා චූටිගේ ඉස්කෝලේ කලාවුලෙල. ඒකට යන්න එපැයි. ඔවුනේ නැන්දේ චූටි නටනවනේ ඒකේ. අපේ ගෙදර ඉතින් මොකක් හරි උත්සවයක් තිබ්බොත් චූටිට කලාවුලෙලක් නේද අක්කේ. ලොකු දුවගේ මගුල් ගෙදර දවසේ චූටිට කලාවුලෙලක්. මගේ 50 වෙනි වෙඩින් ඇනිවර්සරි එක දවසේ චූටිට කලාවුලෙලක්. අනේ මන්දයි. ඒකොනේ නංගියේ. එහෙනම් ඉතින් මොනව කරන්නද? මං ගිහින් එන්නම්කෝ. අපරාධේ නංගියේ මම හරි ආසාවෙන් හිටියේ කෙල්ලගේ මගුල් ගෙදරට එන්න. මොකද අම්මේ? නැන්දලට අපි නෑ කියලා බොරු කිව්වේ? බොරු කිව්වේ මේ අවුරුදු පටේ වෙඩින් වලට යන්න සල්ලි කොහෙන්ද බා? අනිත් එක තෑග්ගකට රුපියල් 5000ක්වත් අඩුම තරමින් දෙන්න වෙනවා. අනික ඔය නෑදෑයින මගුල් ගෙවල් වලට ගියාම උන් හැමෝම අහන්නේ උඹ ඇයි තාම බැන්දේ නැත්තේ කියලා. සල්ලි දීලා ඔය කතා අහන්න ඕනේ නැති නිසා ආරාධනාව කරපු ගමන්ම මම එන්නේ නැහැ කියලා බොරුවක් කියනවා. මොයි කොහෙද සල්ලිත් අරන් යන්නේ? අර බඩු ටික උස්සන් ආපු මිනිහට කීයක් හරි දෙන්න එපයි අම්මේ. මේ අවුරුදු පටේ තියාගෙන රුපියල් 500 දෙන්න උඹට පිස්සුද? මෙන්න මේ රුපියල් 100ක් ගිහින් දීපන්. රුපියල් 100? බල්ලෝචියෝ උඹට මම 1400ක් දුන්නේ එක බිස්කට් පැකට් එකක් ගේන්නද? ඈ